ඔන්න ඉතින් අද ප්ලේ කරන්න හදන්නේ ද කාස්ට් වලව්ව. අපි ඉතින් ගේම් එක ප්ලේ කරලා බලමු. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළට එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුලේ එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. ගේම් එක නම් පටන් ගත්තා. යතුරක් තියෙනවා. මේ හිර කුඩුවේ දොර අරින්න වෙන්නේදී. අපි මේක ඇරලා බලමු. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ. මේකේ තියෙනවා රන් කාසි 12ක් හොයාගන්න. අපි ඉස්සෙල්ලා ඒ ටික හොයාගෙන ඉමු. එක කාසියක් හම්බුණා. තව 11ක් ඕනේ. ඉතුරු ටිකත් ඉක්මනින් හොයාගමු. මෙන්න මේ ක්‍රෝ බෑගෙන් නාට්ටික ගලවගමු. නාට්ටික නම් ගලව ගත්තා. දැන් තියෙන ඉස්සරහට යන්නේ. එහෙම හැන්ඩල් මිටි හැන්ඩල් එක හම්බුණා. දැන් ඉතින් මිටිය සම්පූර්ණයි. තව කාසියක් හම්බුණා. ඊරියස් එයාට මොනවට හරි ඕනේ පස්සේ බලමු. මිටි ඕන්ලා තිබි මේක ගලවන්න. බෑග් ෆුල් නේ නැත්තම් තව ගන්න තිබ්බා. ඉතින් නාගමුරගලක් තියෙනවා. එතනින් මේ කාසි ටික තියමු. ඒක තිව්වයින් පස්සේ ඉතුරු ටික ගන්න ආපහු එමු. සීයේ හොරා ගන්න එපා. හොරෙක් නෙවෙයි. ගැහුවා ඉක්මනට යමු.
අපි මෙන්න මේ කාසි ටික දාලිමු. මෙන්න මේ දියමන්තියක් දාලිමු. මට හරිම අමාරුයි. එක්කොට දෙයක් කා ගන්න ඕනේ. ඉතින් අපේ හෙල්ත් එක අඩුයි. මෙන්න මේකෙන් හෙල්ත් එක පොඩ්ඩක් වැඩි කරගමු. ආයි බෑක් ෆුල්. අපි මේ CD එක දාලා ග්‍රැමෆෝන් එක දාලා බලමු. එවැනි මහලේ නාද මුරගල පරීක්ෂා බලාපන් කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් එහි තබාපන් කල් දොරක් ඇත තුල්වීමට නාගමැණිකත් සොයාපන් එයින් මත්තේ නිදහනක් නැත යකුට විල්ලක් පුදා. තව ඉතින් අපිට කාසි 4යි ඕනි. ඒ 4ත් හොයාගෙන ඉමු. ලීවර් එකක් හම්බුනේ ඒකත් ගමු. අපේ කාසි 4 හරි. දැන් මේ කාසි 4 දාමු. දැන් මේක පල්ලෙහාට දාමු. මේ ලීවර් එක අපි අතට සෙට් කරමු. නිදාන ඉතින් අපිට හම්බුණා. යම් බලන්න ඇතුළට. මේ තියෙන්නේ නිදානේ හැම තැනම රත්තරන් මැණික් වලින් පිරීලා. හා මොකද සත්‍ය? ඔන්න ඉතින් අද වලව් ගේම් එකත් අපි ප්ලේ කරලා ඉවර කරා.